හරි. ඉතින් මගේ රත්තරන් යාළුවනේ අද අපි බලන්න යන්නේ මගේ soulmate. ඒ කියන්නේ මං කවදාරි බඳින කෙනාට දැන් වයස කීයද කියලා තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් මට දැන් වයස 22යිනේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයාට 22කට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් අක්ක කෙනෙක් වුණත් කවන්නේ. හැබැයි අඩුම ගානේ 25ටවත් වඩා අඩු වෙන්න ඕනේ. මොකද ඊට වඩා වයස කට්ටියව බඳින්න බෑ. අපේ අම්මා මාව එතකොට ගෙදරින් ගහලා එලවනවා. හැබැයි 18ට වඩා වැඩි වෙන්නත් ඕනේ. මොකද බාල වයස්කාර අපරාධ කරන්නත් බෑනේ මට. හැබැයි මේ ලංකාවේ අද කාලේ වෙන දේවල් එක්ක සමහරක් විට මම බඳින කෙනා තාම ඉපදිලා නැති වෙන්නත් පුළුවන්. අද කාලේ වෙන ඒවා එක්ක. ඒ වුණාට අපිට ඒව අදාළ නැහැ. අපිට අදාළ විදුගේ දේ විතරයි. අන්න හරි හොඳ පුතා කදම්බයක් හරි. අපි දැන් වෙන ඒවා ඕනේ අපිට. අපි ඔබලා බලමු බබාව මගේ දැන් soulmate දැන් වයස කීයද කියලා. හරි. ඇස් දෙක වහගත්ත එපුවා. කීයද? අවුරුද්දයි 2යි මදි තාම පොඩි. 14යි මදි 16. දැන් වැටියා. 30ක් 36ක් 43ක් මේවා බොරු මම බඳින්නේ 43ක එක්කෙනෙක්ගේ ජීවිතේට. මං හිතන්නේ මේ soulmate ගේ අම්මගේ වයස වෙන්න ඕනේ ඉන්නේ මං හිතන්නේ. ඉතින් soulmate වයස මං හිතන්නේ අනිවාර්යෙන්ම 18යි 25යි අතර වෙන්න ඕනේ. මං හිතන්නේ මම දන්නේ නැහැ කවුද soulmate කියලා. ඔයාලා දන්නවා ඇති. ඉතින් ඔයාලා දන්නවා නම් මගේ soulmate වෙන්න ඉන්න එක්කෙනා කවුද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න. no problem මචං. හැබැයි මෙන්ෂන් කරන්න යන්න එපා ඒගොල්ලෝ කමෙන්ට් එකක් විතරක් දාන්න. නැත්නම් මටත් එක බැනුම් අහන්න වෙනවා. ඕකේ?